දෑත් විදහලා ප්‍රශංසා කරමු. ස්තුතියි ස්වාමීනි වහන්සේට ප්‍රශංසා වේවා. දෙවිරාජ්‍යරුවනේ වහන්සේගේ මහත් බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති වේවා. වහන්සේට ප්‍රශංසා වේවා දෙවි පියාණනි. වහන්සේට ස්තුතියි දෙවිරාජ්‍යරුවනේ. වහන්සේගේ මහත් බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. වහන්සේට ස්තුතියත් ධනයත් බලයත් පරාක්‍රමයත් ඔබට පමණක්ම වේවා කියලා ඔබ වහන්සේට ස්තුති කරනවා දෙවි පියාණනි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවි පියාණන් වහන්සේ. ස්වාමීනි ඔබ කිව්වා 6 දවසක් වැඩ කරගන්න 7 වෙනි දවස ඔබ වහන්සේට දෙන්න කියලා. ඒ දවස දෙන පිණිස ඔබ වහන්සේ අඬ ගහලා තියෙන ඔබගේ දරුවන් ගැන ඔබට ස්තුති කරනවා. ඔබට ප්‍රශංසා වේවා කියලා කියනවා. අපි දෑත් දෙපැත්තට විදහමු. ස්වාමීනි වහන්සේට ස්තුතියි දෙවි පියාණනි. ඔබට ප්‍රශංසා වේවා. දෙවිරාජ්‍යරුවනේ ඔබගේ මහත් බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුතියි වේවා. දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා මහත්තුම දෙවිරාජ්‍යරුවන් වහන්සේ. ඔබ වහන්සේට ස්තුති කරනවා මහත්තුම දෙවි පියාණනි. ඔබට ප්‍රශංසා වේවා. දෙවිරාජ්‍යරුවනේ ඔබ වහන්සේට ස්තුති කරනවා. දෙවිදුනි ඔබගේ බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. සුදාත්ම දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමී. අපි හැම කෙනෙක්ම කුඩා දරුවෝ ඉඳලා හැම කෙනෙක්ම දෑත් දෙපැත්තට පිදහමු. ස්වාමිනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබගේ බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේට ස්තුතියි දෙවි පියාණන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. මහිමතාවය ගරුත්වය උසස්භාවය ඔබට පමණක්ම වේවා කියලා ඔබ වහන්සේට කියනවා දෙවි පියාණනි. ඔබට ප්‍රශංසා වේවා. දෙවිරාජ්‍යරුවනේ වහන්සේට ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ ඔබට ප්‍රශංසා කරනවා දෙවි පියාණනි. ඔබගේ බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. මහත්තම දෙවි පියාණනි ඔබට ප්‍රශංසා වේවා. ස්තුති වේවා. ස්තුති වේවා දෙවිදුනේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී සබතුරෙන්ට ඔබ දීලා තියෙන ආශිර්වාදය ගැන අපි ඔබට ස්තුති කරනවා. ඔබට ප්‍රශංසා වේවා. දෙවි පියාණන් වහන්සේ වහන්සේට ස්තුති කරනවා. මහත්තම දෙවිදුනේ ඔබගේ බලවන්ත නාමයට ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමිනී ඔබගේ මහත් බලවන්ත නාමයට ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවි පියාණන් වහන්සේ. ඔබ වහන්සේට ස්තුතියි දෙවිදුනි. ඔබට ස්තුතියි. අපි ගර්භයතු ඉඳිමු. අපි මෙහි ස්වාමීන් වහන්සේගේ දෑතට බාර කරමු. ස්වර්ගයේහි වැඩ වාසය කරන අති බලවන්ත අති දයාවන්ත යහපත් වූ දෙවිවෝ ස්වාමීනි. යහපත් නම් ඔබ පමණක් යහපත් බව පියාණන් වහන්සේ පමණක් යහපත් බව ජේසුනි ඔබ ප්‍රකාශ කළා. ඉතින් ස්වර්ගයේද පොළවේද සියලු බලය දී තිබෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි මෙසේ ඔබ වහන්සේට යාච්ඡා කරනවා. ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මලොංගෙන් නැගිට්ටුවා වූ ශුද්ධාත්මයන්නි අප එරුදුන සබත මෙහි ඔබ බාරගෙන ක්‍රියා කරන්න කියලා අපි ඔබගේ දෑතට බාර කරනවා. ඔබගේ රාජ්‍යවා කියන වචනේ ප්‍රකාරයට මේ සබත මෙහි තුල ඔබගේ රාජ්‍ය පැමිණ ඔබගේ සෙනග ස්පර්ශ කරමින් දැනට ඇවිල්ලා ඉන්න සෙනගත් මගදී යමෙක් මේ කාලයට ඇතුල් වෙනවද ඒ අයත් ඔබගේ දෑතට බාර කරනවා. භාෂා අභිබවල සිතවිලි අභිබවල සුදාත්ම දෙවි පියාණනි ඔබ ක්‍රියා කරන්න කියලා කියනවා. ඇසෙන්නේ ඔබගේ වචනේ බව දැනගෙන ඒකට කීකරුව ස්වාමීනි ජීවත් වෙන්න ඔබ ආශිර්වාද කළ මැන. ඔබ සමාරීත ස්ත්‍රියට කිව්වා මම දෙන වතුර බිව්වොත් නුඹ පිපාසාවට පැමිණෙන්නේ නැහැ කියලා. ජීවිතේ පිපාසාවට පතු නොවන පිණිස ස්වාමීනි හැම වෙලාවකම දැක්ම සිහිය උත්තරය තිබෙන පිණිස ඔබගේ වචනය ඔබගේ සෙනඟ පැලඳ ගන්න ඕනි කියලා අපි යාච්ඡා කරනවා. ඒ වෙනුවෙන් අද සබත මෙහි ඔබගේ වචනය අපිට කතා කරන්න කියලා කියනවා. අප තුල අප සමග අප වට කරෙන් ශුද්ධාත්මයන්ගේ වහන්සේ ක්‍රියා කරා.
මේ මෙහි ඔබ ආවරණය කරන අතර මේ වෙලාවේ ඇතුල් වෙලා ඉන්න හැම කෙනෙක්ම ඔබගේ දෑතට පාර කරන මේ භූමියේ ඉන්න ස්වාමීනි ඔබම මඟ පෙන්වා විශේෂයෙන් යමෙක් අලුතෙන් පැමිණලා ඉන්නවද ඔබගේ ශුද්ධාත්මේ තදින් ඔබ වහන්සේ වුණ ස්පර්ශ කරලා ඔබගේ ආත්මෙන් වුණ පොරවන්න කියලා ඔබට කියන මාංශයම සියල්ලන් කෙරෙහි ආත්මේ වගුරවන්ට ඔබ පොරොන්දු වුණා අපි අත්දැකලා තියෙනවා ස්වාමීනි ඒක එනිසා ඒ සෙනග ඔබගේ ශුද්ධාත්මේ තුලට ඔබ පුරවලා ඔබට භාග පෙන්වන නිසා ස්තුති කරනවා මෙහි මුළු කොටස් ඔබගේ දෑතට බාර කරනවා ස්වාමීනි පිළිලෙවීමේ කාලය ස්වාමීනි නමස්කාර කාලය ඒ වගේම ප්‍රධාන දේශනය රාත්‍රී භෝජනයේ මේසය ඒ වගේම වර්ධන පන්ති දරුවන්ගේ පන්ති අපි ඔබගේ දෑතට පාර කරනවා මේ සියල්ල තුල වාසගේ භාග පෙන්වීම ඔබ නිදහස් කර තිබෙන නිසා ස්තුති කරනවා මේ ප්‍රදේශයේද අපි ඔබගේ දෑතට පාර කරනවා කැප කරනවා මේ බැලාවේ දේව මිහන් පවත්වන මුළු ස්වභාව ඔබගේ බලවත් හස්තයට යටත් කරනවා නිකායේ සියලු ශාඛාවන් අපි ඔබගේ දෑතට පාර කරනවා ස්වාමී මඟ පෙන්වන ඔබගේ දාස දාසීන් ඔබට වැඩ කරන දරුවෝ ඒ සියල්ල අපි ඔබගේ දෑතට බාර කොට කැප කරනවා අපගේ ස්වාමී වූ නසරත් නුවර වාසය කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් අපි නැගිට සිටින අතරේ අපි ලූක් පොතේ අටවෙනි පරිච්ඡේදයට යමු ලූකා 8 වෙනි පරිච්ඡේදය අටවෙනි පරිච්ඡේදයේ 4 උපමාවේ නම වපුරන්නා ගැන උපමාව වපුරන්නා ගැන උපමාව ලූක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 4 මහත් සමූහයක් රැස් වූ කලද ඒ නුවරින් මනුෂ්‍යයන් උන්වහන්සේ වෙත පැමිණි කලද උන්වහන්සේ උපමාවකින් කතා කළසේක් ඒ ස්ථානයේ කියනවා මෙතන ලොකු සමූහයක් ඉඳලා තියෙනවා මහත් සමූහයක් ඒ වෙලාවේ එක එක නුවරවල් වලින් එතනට මිනිස්සු ඇවිල්ලා ඉඳලා තියෙනවා ලොකු සෙනගක් එක එක ස්ථාන වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර උපමාවක් උන්වහන්සේ කියනවා පස්වෙනි පදය වපුරන්නා බීජ වපුරන්ට ගියේය. ඔහු වපුරන කල්හි සමහරක් ඒ කිව්වේ මේ බීජ සමහරක් මගාසල වැටුණේය. ඒවා පයින් පාගන ලද්දේය. මම ආයි කියන්නම් වපුරන්නා බීජ වපුරන්ට ගියේය. ඔහු වපුරන කල්හි සමහරක් මගාසල වැටුණේය. සමහරක් මගාසල වැටුණා. ඒවා පයින් පාගන ලද්දේය. ආකාශයේ පක්ෂියෝ ඒවා අහුලා කෑවෝය. තවත් ඒවා තව කාරණාවක් කියනවා. තවත් ඒවා ගල පිට වැටි පැලවූ කෙනෙහිම දියසීරාව නැති බැවින් වියලී ගියේය. දියසීරාව නැති නිසා වේලිලා ගියා කියලා කියනවා. පැලවූ කෙනෙහිම දියසීරාව නැති බැවින් වියලී ගියේය. තුන්වෙනි කොටස කියනවා 7 වෙනි පදේ. තවත් ඒවා කටු අතරේ වැටුණේය. කටුද ඒවා සමග වැවි ඒවා යටකර දැම්මේය. කටු අතරේ බීජ වැටුණා කියලා කියනවා සමහරක්. කටු ඊට වඩා වැවිලා ඒ බීජ පැලවෙච්ච බීජ යට කරලා දැම්මා කියලා කියනවා. 8 වෙනි පදය. තවත් ඒවා සරුබිමේ පැලවි ඒකෙන් 100ක් ඵල දුන්නෝ යයි කීසේක. තවත් ඒවා 4 වෙනි කොටස 8 වෙනි පදය. තවත් ඒවා සරුබිමේ වැටි පැලවි
ඒකෙන් 100ක් ඵල දුන්නෝ යයි කීසේක. බැටිච්ච තැන් 4ක් ගැන කතා කරනවා. අපි අපේ අවධානය යොමු කරමු මේ කාරණා 4 පිළිබඳව. උන්වහන්සේ මේ දේවල් කියා අසන්ත කන්නැත්තෝ ඇත්තේ අසාවයි ශබ්ද නගා කීසේක. ඒ කියන්නේ කන් තියනවා නම් අහපල්ලා කියලා තමයි කිව්වේ. මේ උදේ බිහිරි කවුරුත් නැහැ. එසා ඔබගේ නාදරෙන් කරුණාවෙන් ඉල්ලනවා. දවස් 6ක් අපි වැඩ කරගත්තා. 7 වෙනි දවසේ අපි ඇවිල්ලා ඉන්නවා ස්වාමින් වහන්සේට දෙන්න. බොහොම පොඩි වෙලාවයි දෙන්න. ඒ වෙලාවෙත් අන්දමන්ද වෙලා නම් ඉන්නේ අපරාධය අපේ කාලේ. ඒ සංසේ මේ ස්ථානයේ කියනවා උන්වහන්සේ කිව්වේ ජේසුස් වහන්සේ මේ දේවල් කියා අසන්ත කන් නැත්තේ අසාවයි ශබ්ද නගා කීවේ. කාට හරි ඇහෙනව නම් කවුරු හරි අහන් ඉන්නව නම් කන් තියනව නම් අහගන්න කියලා කිව්වා. කන් තියනව නම් කාරණා 4ක් කිව්වා. 9 වෙනි පදය. උන්වහන්සේගේ ගෝලෝ මේ උපමාව කිමෙක් දැයි උන්වහන්සේගෙන් නැසුවේ. ගෝලයන්ටවත් තේරුන්නේ නැහැ. ප්‍රේරිතයන්ට තේරුන්නේ නැහැ. මොකද්ද මේ උපමාවේ අර්ථය කියලා. 10. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ. අපි ආමෙන් කියලා කියමු. ආමෙන්. මේ රහස අල්ලගන්න මේකට ලං වෙන්න. උන්වහන්සේ ඔවුන්ට කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ. නමුත් දකිමින්ම නොදක්නා පිණිසත් අසමින්ම තේරුම් නොගන්නා පිණිසත් සෙස්සන්ට උපමා වලින් කියනු ලැබේ. ආයි කියනවා නමුත් දකිමින්ම නොදක්නා පිණිසත් අසමින්ම තේරුම් නොගන්නා පිණිසත් සෙස්සන්ට උපමා වලින් කියනු ලැබේ. ඉතින් උපමාව මේය. බීජ නම් මේ බීජ කියලා කිව්වේ මොකද්ද කියලා දැන් කියනවා 11 වෙනි පදේ. බීජ නම් දෙවියන් වහන්සේගේ වචනේ. බීජ නම් බීජ අතේ මල්ලේ තිබ්බ බීජ තමයි දෙවියන් වහන්සේගේ වචනේ. දෙවියන් වහන්සේගේ වචනේ. මගාසලේවා නම් වචනේ ඇසූ අය අපි කිව්වා දෙවෙනි කොටස කිව්වා එක පැහැදිලි කරනවා බීජ. බීජ කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. දැන් දෙවියන් වහන්සේගේ වචනේ කොහෙටද වැටලා තියෙන්නේ? සමහර බීජ වැටුණලු. කොහෙටද? මගාසල වැටුණලු. බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය. මගාසලේවා නම් වචනේ ඇසූ අය. ඇත්තනේ ඉතින් කියන්න වටිනවනේ. කන් නැත්තම් අහන්න කියලා. 12. මගාසලේවා නම් වචනේ ඇසූ අය. මගාසල. ඒගොල්ලෝ වචනේ අහලා තියෙනවා. එකල ඔහු අදහා නොගැලවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත් වලින් වචනේ උදුරා ගත්තේය. අහගන්න. ගුරුනාම අහනවා. 12 වෙනි පදේ කියනවා මගාසලේවා නම් වචනේ ඇසූ අය එකල නේ මගාසල වැටිලා මොකද කිව්වේ කුරුල්ලෝ. ඒවා පාරේ වැටිච්ච ඒවා කුරුල්ලෝ ඇවිල්ලා ආකාශයේ පක්ෂී බහුලා කෑවෝයි. මගාසලේවා නම් වචනය ඇසූ අය එකල ඔහු අදහා නොගැලවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත් වලින් වචනේ උදුරා ගත්තේ. කාගෙන්ද කාගේ සිතින්ද උදුරලා ගත්තේ? නේ අවුරුදු ගානක් සභා ජීවිතය අපි ගමන් කරනවා. අර කිව්වාගේ අද ආවෝ වගේ අපි සබතට එනවා. මොකද මේ ස්ථානයේ කියනවා නොගැලවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත් වලින් වචනේ උදුරගත්තේ. ඒ කියන්නේ මේ කතා කරන්නේ සිතට නොගත්ත වචන ගැන. වචනේ දැම්ම, බීජ දැම්ම, හැබැයි හදවතට ගත්තේ නැහැ. හරියට කුරුල්ලා ඇවිල්ලා පාරේ තිබ්බ නේ පාරටනේ දාලා තියෙන්නේ. පාරට. ඒතොර ඒ හිත පාර වගේ එකක්. කාගේද මේ උදෑසන හිත පාර වගේ තියෙන්නේ? උන්වහන්සේ බීජ දාන්ති උන්වහන්සේ කතා කරද්දී කවුද පාරක් වගේ හිතක් තියාගත්තේ? ඒක ඔබම මොසතු දෙයක්. මේ උදේ අපි අපිට තට්ටු කරගමු. අපි වර්ෂ ගණනාවක් ස්වාමීන් වහන්සේගේ
මාවතේ ගමන් කරන අය ගැලවෙන්න බැරි වෙන පිණිස සාතන්ට ඉඩ දීලා ඔන්න ඔහේ ඉඩ දීලා උදුරගෙන ගිය කාගේද උදුරගෙන දී කොයිලාද කියලා අපි විමසගමු. ඊට පස්සේ කියනවා 13 ගල පිට ඒවා නම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න නමුත් නියම වචනය කියලා වැඩක් නැහැ. සුපිරියා නේද? වචනය ඇහෙද්දි හරි සතුටුයි. ඒ වෙලාවේ පුදුම සන්තෝෂයක් දැනෙන. නේ? ඒක දැන් මොන වගේ හිතක් කියලාද කියනවද? ඒ හිත ගලක් උඩට වැටිච්ච බීජ වගේලු. මෙසානේ කියනවා සන්තෝෂයෙන් පිළිගෙන නමුත් මුල් නැති බැවින් කලකට පමණක් අදහා මුලින් කිව්ව අදහ ගන්න බැරි වෙන පිණිස කියලා. දැන් මෙසානේ කියනවා කලකට පමණක් අදහගත්තා කියලා. කලිකව බෑ. එයා සාතන් එයාව ගැලවෙන්න බැරි වෙන්න ගත්තා. ඒ වචනේ. තව දුරටත් ඒ හිතේ වචනයක් නැහැ. ගැලවුණාද කියලා දන්නෙත් නැහැ. දෙක කියනවා පිළිගත්තා. වචනෙත් පිළිගත්තා. නමුත් මුල් නැති බැවින් කලකට පමණක් අසා පරීක්ෂා කාලෙහි බැටි යන්න ඕය. අද දවසේ අපි පන්තිවල දීර්ඝව මේ කතා කරමු මේ පරීක්ෂා කාලය ගැන. නේ? එයා කැමති නෑ මාර්ගය යනවට. ඔබ ගැලවුණාට කැමති නෑ. එයා කැමති යාගේ රාජ්‍යෙම ඉන්නවට. එතකොට එයා මොනවද කරා කියලා කියන්නේ පරීක්ෂාවේ වල. එතකොට මේ පරීක්ෂා කාලයේදී මේ තැනත්ත මොනවද කරා කියලා කියන්නේ පරීක්ෂා කාලේ වැටි ගියා කියලා කියනවා. නේද? සමහරු පල්ලි යනවා තමයි. සමහරු පල්ලි යන සභාව වලට යනවා. හැබැයි පරීක්ෂා කාලේදී පරීක්ෂාව ආපුවම කොච්චර වරුතු දෙනවද ඒකට? කොච්චර වරුතු දෙන්න පුළුවන්ද? ඒක තේරුම් අරගෙන යනවද කියන එක දෙවෙනි කොටසේ කියනවා. ඒ නිසා අපි වචනය අහලා මොකද පරීක්ෂාවලදී අපි කොච්චර උන්වහන්සේගේ වචනයට පටහැනිව ක්‍රියාත්මක වුණාද? මේ සතිය අපි ගෙවි ගිය දවස් 6 අපි කොතනද හිටියේ මෙතනින්. ඊට පස්සේ කියනවා කටුගස් අතරේ වැටි ඒවා නම් වචනය අසා එකත් කියන වචනය ඇසුවා කියලා. තමුන්ගේ ජීවිත ගමනේදී එහි බෙහෙස වීම වලද වස්තුවෙන්ද සැප ජීවිකාවෙන්ද වචනේ යට වී සම්පූර්ණ ඵල නොදරන්නෝය. කාරණා කීපයක් කියනවා. කටුගස් අතරේ වැටුණු ඒවා නම් වචනය අසා වුණුත් වචනය ඇසුවා. ඒ හදවත් වචනය ඇසුවා. තමුන්ගේ ජීවිත ගමනේදී එහි වෙහෙස වීම වලින්ද ඒ කියන්නේ ගොඩක් වෙහෙසටපත් වුණා. අර පොඩි දේ ලොකුවට ගත්තා. නේද? පහසු වෙන අයින් කරගන්න පුළුවන් දේවලුත් ලොකු බරක් හැටියට ගත්තා. වස්තුවෙන්ද සැප ජීවිකාවෙන්ද මේ දෙකෙන්ම වස්තුව තියෙන වෙලාවෙ එහෙමනේ පීඩා වෙලාවෙ නම් හොයනවා. දුක් සහිත වෙලාවේ නේ කරදර වෙලාවේ ආයි පැල් බැඳගෙන හොයන්නේ. වස්තුව තියෙනකොට ඕනේ නැහැ. මට කවුද ඊ කිව්වා වගේ ඇවිල්ලා. සල්ලි මිටි ගහලා තියෙනවා. අලලා සල්ලි ටික අලලා ගාලා කියනවා. ඒතර තමන්ගේ දෙවියා ඒක තමයි. සල්ලි මිටි ටික තමයි. ඒ ටික තිබ්බනම් ඒකට දුම් ඇල්ලුවා නම් නේද? ඒක අත ගෑවා නම් ඒ තරම් සනසිල්ලක් නැහැ. සනසිල්ල ඒක නැහැ. නේද? බිලියන ගණන්, කෝටි ගණන් ප්ලේන් තියෙන නැව් තියෙන මිනිස්සු උන්වහන්සේ හොයනවා. වැඩේ කියන්නේ ප්ලේන් තියෙන නැව් තියෙන මිනිස්සු උන්වහන්සේ ගලවලා තියෙන්නේ. මේ මිනිස්සු උන්වහන්සේගේ මාර්ගය යනවා. මේක දන්නේ නැහැ. ඉඳන් යන මිනිස්සයා, සීට් එකේ ඉඳන් යන මිනිස්සයා දන්නේ නැහැ මේ අයිතිකාරයා ගැලවිලා ඉන්නේ කියලා. හරි. මේ ස්ථානේ කියනවා මොකද්ද? තමන්ගේ ජීවිත ගමනේදී එහි වෙහෙස වීම වලින්ද අලගන්න. උන්වහන්සේගේ කන් නැත්තම් කන් තියන නම් අහන්න කියලා කිව්වේ. වස්තුවෙන්ද සැප ජීවිකාවෙන්ද වචනය යට වී උන්වහන්සේගේ වචනය යටත් කරලා සම්පූර්ණ ඵල නොදරන්න ඕය. සම්පූර්ණ ඵල දරන්න බෑ. මොන කාරණා තුනක් කියලා ඉවරයි. අපේ සිත් අපේ ජීවිත අපි කොතනද තියන්නේ? නේද? අපි ලොකු කාලයක් ගත කළා සබහාර. අපි ගිය සබත් විරුද්ධට පස්සේ දවස් 6කුත් දැන් ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවා. මෙතන ඊට පස්සේ කියනවා සරුබිමේවා නම් අවංක වූ යහපත් සිතින් වචනය අසා සරුබිමේවා නම් අවංක වූ සිතින් අවංක වූ යහපත් සිතින් වචනය අසා තදින් අල්ලාගෙන අපි ඔකමල්ලා කියමු
සරුබිමේ ඒවා නම් අවංක වූ යහපත් සිතින් වචනය ආසා. අවංක උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා මේ විරුද්ධන උන්වහන්සේගේ වචනේ අවංකව අහයි කියලා. නේද? අපි ගොඩක් ඒවා අවංකව ඇහුවා. මුත් වැඩේ හරි ගියේ නෑනේ. වැඩේ හරි ගියා නම් අපි උන්වහන්සේ හොයාගෙන එන්නේ නෑනේ. සනසිල්ල ගැලවීම හොයාගෙන එන්නේ නෑනේ. නේද? ගැලවෙන්න ප්‍රධාන හේතුව ඒකනේ. අපි කියමු සරුබිමේ ඒවා නම් අවංක වූ යහපත් සිතින් වචනය ආසා තදින් අල්ලගෙන ඉවසීමෙන් ඵල දරන්නෝය. ඉවසීම තියනවා නම් ඵල දරන්න යනවා. නේද? කුඹුර අර කිව්වා වගේ අස්වද්දලා නේ අස්වද්දන ඉස්සෙල්ල ක්‍රමවේද තියෙනවනේ. අර උඩ කිව්වා වගේ දිය සීරාව තියෙන්නත් ඕනේ. ගලේ දිය සීරාව තිබුණ නැහැ කියන වතුර බඳිනවනේ. වතුර තියෙන්නත් ඕනේ. තෙතමනේ තියෙන්න එපා. බීජ කුණු වෙන්නේ නැති ගානට තෙතමනේ තියෙන්න ඕනේ. තනිකර වතුර තියන්නත් බෑනේ. ඒතරේ මුල් පියවරල් ඉවරලා බීජ දාලා දමේසානේ කියන බීජ දැම්මයන් පස්සේ මෙන්න මේ ටික මොකද්ද? අවංක වූ යහපත් සිතින් වචනය අසා තදින් අල්ලාගෙන ඉවසීමෙන්. එතකොට බීජ දාලා ඉවර වෙලා දාපු හැටි කරල් එන්නේ නැහැ. ඒකට කාලයක් යනවා. සමහර විට ඒකට මාස 3ක් යන්න පුළුවන්. සමහර විට මාස 4ක් යන්න පුළුවන්. සමහර විට මාස 6ක් යන්න පුළුවන්. ඒ ඇටේ පැලවිලා ඒක පළදරන. දාපු ඇටය මඩේ කුණු වෙලා ඒකෙන් පැලවෙලා එකකින් කරල් වෙන කාලයක් යනවා. අපේ හදවත් වලට අරගෙන ඒක මේ විදිහට තියාගත්තාම අවංක යහපත් සිතින් සහ තදින් ඒක අල්ලගෙන තදින් යේසුස් වහන්සේගේ වචනේ කොච්චර තදින් අල්ලගත්තද? නැත්නම් මතකනේ අම්මා කිව්ව එකද? අම්මා හොඳ දේ කිව්වා නම් ඒක වරදක් නෑ. කවුරු කිව්ව එක දෙන්නේ? නේද? අර කවුද කිව්වා වගේ නේද? සල්ලි ඕනේ කියලා කිව්වලු. මට ලක්ෂයකමාරක් ඕනේ කිව්වා. ඉතින් හරි දෙන්නම් කියලා කිව්වා. තමන්ගේ යාළුවගෙන් ඉල්ලුවා. තියනවා ලක්ෂයකමාර ගන්න. යාළුවා දුන්නේ තුවක්කුවක්. හම්බ කරන විදිය කියලා දුන්නා. පළවෙනි වෙලාවෙන් පළවෙනි හොරකමේදීම හවුණා. ඒ නිසා මොනවාද අවශ්‍ය මේ ස්ථානයේ කියනවා නේ වචනේ එන්න ඕනේ. වචනේ තියෙන්න ඕනේ. ඒක තදින් අල්ල ගන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීමෙන් ඉඳද්දී ඒක පළ දරන්න යනවා. ඔබ ස්වාමීන් වහන්සේට අවංක සිතින් මේ විදියට උන්වහන්සේගේ වචනය අහලා ඔබ ඉවසීමෙන් හිටියොත් ස්වාමීන් වහන්සේ ඔබට උත්තරයක් දෙන්න යනවා. මේ මෙතන උත්තර ලැබපු නැති කවුරුත් නැහැ. උත්තර ලැබිච්ච නැති අය කවුරුත් නැහැ. හැම කෙනෙක්ම උත්තර ලැබලා තියෙනවා. ඒතර එකක් දෙකක් ලැබුවෙන් පස්සේ අනිත් ඒවාට ලැබෙන්නේ කොහොමද කියලා අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ඒ දුන්නා වගේම දෙන්න පුළුවන්. නේද? සැක නොකොට ඇදහිල්ලෙන් ඉල්ලන්න ඕනේ. කලින් දුන්නේ 1000 නම් 2000 දෙන්න ඒ ඇදහිල්ල තියෙන්න ඕනේ. 1000 දුන්න දෙවියන්ට 2000 දෙන්න පුළුවන්. හරිද? කලින් උත්තර දීපු දෙවියන්ට ඒ කාරණාවට උත්තර දෙන්න පුළුවන්. සැක නොකොට. එනිසා අපි කී දෙනෙක් අපේ සිත් ස්ථිරව තියාගෙන යනවාද? මේ උදේ අපි දෑත් විදහමු ස්වාමින් වහන්සේට. මේ කාරණා හතර ගැන අපි මෙනෙහි කරමු. අපි බලමු අපි කොතනද හිටියේ කියලා. අපේ සිත් වලින් අපි මේ වෙලාවේ අපි අපේ විමස ගමු. අද උන්වහන්සේගේ මේසෙට අපි පෞංකාරකම් පවත්වන්න යනවා. ඒ නිසා අපි මේ උදේම අපි ඒකට පිළියෙල වෙමු. අපි අල්ලගත්ත වචනේ කොහෙද තියෙන්නේ? ඒක මේ විදිහට පළදරලා තියනවද? ඉවසීමෙන් පළදරලා තියනවද? නැත්නම් මං කොච්චර ඉවසීම නැතුව ක්‍රියා කරපු අවස්ථාවන් තියනවද? කෝ ස්වාමීනි, ඇයි ස්වාමීනි කියලා අහපු අවස්ථාවන්. මම එක ගලක දැම්මද? මං එක පාරේ දැම්මද? මං ඒ කටුගස් අතර දැම්මද කියලා නෑ. හැබැයි මං අහනවා කෝ කියලා. මං දන්නේ නැහැ කොහෙද දාගත්තේ කියලා. අපි විමසමු. ඒක දැම්මේ පාරකද? පාරක් නැමැති හිතක් මට තිබුණාද? එහෙම නැත්නම් ගලක් වගේ සිතක් මට තිබුණාද? විමසමු. උන්වහන්සේගේ වචනේ කියනවා සිහිය නුඹ රැකවල් කරන්නේ. අපි සිහිය ඇතුව කල්පනා කරලා බලමු. කොයිතරම් කාලයක් පාරට දාගත්තද? කොයිතරම් කාලයක් ගලුරට දාගත්තද? කොයිතරම් කාලයක් කටු වතුර දාගත්තද? සරුබිමේ වැටිච්ච කොච්චරද කියලා. කන් ඇත්තු අසත්වා කොච්චර වචන ඇසුවත් කෝ අපේ ක්‍රියා
නේද? ක්‍රියා ගත්තොත් ආයි අපි දන්නවා අපි ක්‍රියා කරන ආකාරය. නේ? අපි මේ උදේ අපි විමසගමු. අපි අඩුපාඩු සහිත මිනිස්සු. දුර්වල මිනිස්සු. අපේ දුර්වලතාවයේ තේරුම් අරගෙන නැවත ඒවා නොකරන පිණිස තදින් තීරණ අරගෙන උන්වහන්සේට කියමු මේ උදේ ඔබගේ පුත්‍ර යේසුස් වහන්සේගේ ලේද අපේ පාපේ කමා කරනවා කිව්ව නිසා. ඉතින් මේ වෙලාවේ මේ උදේ සබතු මෙහෙට ඇතුල් වෙන්න ඔබ වහන්සේ මට කමා කරන්න ස්වාමීනි කියලා. මගේ අනේක විද අඩුපාඩු ගැන මට අනුකම්පා කරන්න ස්වාමීනි කියලා. අපි දැත් දෙපැත්තට විදහලා අපි උන්වහන්සේට කතා කරමු. ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා කියලා කියනවා. දෙවිරාජ්‍යරු බණේ ඔබ වහන්සේට ස්තුති කරනවා. මේ ගන්න කාලය ඉතාම වටිනවා. නමස්කාරයට වටිනවා මේක. වගේ මෙහෙදී ඔබ තුල හාස්කම් සිද්ධ වෙන්න වටිනවා. ඒ නිසා මේ වෙලාවේ ඔබ පශ්චත්තාපව හැරුණොත් මේ වෙලාවේ ඔබගේ මාර්ගය හරව ගත්තොත් ප්‍රමාද වෙලා තියෙන උත්තරය උන්වහන්සේ වේගවත් කරන්ට යනවා. ඒ නිසා මේ වෙලාවේ ඔබ අවදියෙන් යුක්තව කතා කරගන්න. මේ වෙලාවේ ඔබ උත්තරයේ පරක්කුයිද? ඒකට හේතුව තමයි මේ ස්ථානවලින් ඔබ එළියට එන්නේ නැති එක. ඒ නිසා අපි දෑත් විදහමු. මේ වෙලාවේ පිළියෙල වෙමු. පිළියෙල වෙලා ඉවර වෙලා නමස්කාරයට ඇතුල් වෙමු. ස්වාමීනි වහන්සේට ස්තුති කරනවා. මම යටහත් වෙනවා ස්වාමීනි. මම මාව විමස ගන්නවා ස්වාමීනි. බොහෝ අවස්ථාවල මගේ තත්වයේ මේ ආකාරයි ස්වාමීනි. අද උදේ වහන්සේ කතා කරපු දේ ඇත්ත. ස්වාමීනි මේ වෙලාවේ ඔබගේ ප්‍රකාශන ඔබගේ වචන ස්වාමීනි මෙහෙවි මඟ පෙන්වීම ඇත්ත ස්වාමීනි. වහන්සේ මට අනුකම්පා කළ මැනව. වහන්සේ මට කමා කළ මැනව ස්වාමීනි. වහන්සේට ස්තුති කරනවා දෙවි පියාණනි. ඔබට ප්‍රශංසා වේවා. දෙවිරාජ්‍යරු වනේ ඔබගේ බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. බෞතම දෙවි පියාණන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා කියලා කියනවා. බෞතම දෙවිදුනි ඔබගේ බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. ජේසු ඔබගේ මහත් බලවන්ත නාමයට ඔබට ප්‍රශංසා වේවා. දෙවි පියාණනි වහන්සේට ස්තුති කරනවා. තීරණ ගන්න මේ වෙලාවේ. ධෛර්යමත්ව තීරණ ගන්න. ස්වාමිනී මට ඉවසීම දෙන්න කියලා කියන්නේ. මගේ නොයිසිලිවන්තකම ගැන ඔබ කමා කරන්න කියලා කියන්නේ. මගේ කලබල වීම ගැන කමා කරන්න කියලා කියන්නේ. ස්වාමිනී වහන්සේට ස්තුති කරනවා දෙවි පියාණනි. ඔබට ප්‍රශංසා වේවා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා දෙවිදුනි. ඔබට ප්‍රශංසා වේවා දෙවි පියාණන් වහන්සේ. වහන්සේට ස්තුති මහත්ම දෙවිදුනි ඔබගේ බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබට ප්‍රශංසා වේවා දෙවිරාජ්‍යරු වනේ. ඔබගේ මහත් බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. දෙවි පියාණනි ඔබට ප්‍රශංසා වේවා. මහත්ම දෙවිරාජ්‍යරු වනේ ඔබගේ බලවන්ත නාමයට ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ආමෙන්. ආමෙන්.